අද පාඨමාලාව ආරම්භ කිරීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ සම්මානීය මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සිංහදානන්ද අප අමතා ඔබගේ දේශනය ගෙනහැර පානලි ස්තුතියි. කටයුත්තක විස්තරණ අධ්‍යාසයෙන් ක්‍රියා කරන සුවේත් කුලිතෝපු විකවතානන්ගේ ඇරයුමින් බොහොම කැමැත්තෙන් සම්බන්ධ වන්නේ ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ දේශීය මාධ්‍යවේදියාණන් කුලින අවසරයි විතෝතුනි අපි යමක් බෙදා හදා ගන්න උත්සාහ කරමු මේ ආජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඒවට උදව් උපකාර කරන කාර්යාලයේ තුමියා සංවිධායක මණ්ඩලයට අපේ ස්තුතිය පිරිනමනවා. විද්‍යුත් මාධ්‍ය Zoom තාක්ෂණයෙන් සම්බන්ධ වෙන පෞද්ගලික මම කල්පනා කළා කතා කරන්න මාර්තු දෙවනිදා ලංකාවේ භාෂා දිනය සිංහල භාෂා දිනය ඔවුන්ගේ 25 වෙනිදා වෙන අධිරේකී බදාද අධිරේකී බොහොම හොඳ ලිපි දෙකක් පළවෙනි තිබුණා මහාචාර්ය පී.පී. ඊගස්පුර සහ මහාචාර්ය සරත් විජේසූරියගේ මානතුංග නිදාස මේ විද්‍යාදාන සම්බන්ධ මාර්තු දෙවනිදාට මේ සිංහල භාෂා දිනය පවත්වන්නේ නිදාස් කුමාරතුංගයන් අභාව ප්‍රාප්ත වීම නිමිති කරගෙන මන් නියපත් හොයන්නේ මාර්තු දෙවනිදා දිනයක. මිනිසා තමයි භාෂා දිනය ලංකාවේ යොදාගෙන තිබෙන්නේ. ඒ අතරේ තියෙනවා මාතෘ භාෂා දිනය කියලා දිනයක්. ලෝක මාතෘ භාෂා දිනය. මාර්තු 21 වෙනිදා ලෝක කවි දිනය කියන තමයි නම් කරලා තියෙන්නේ. මාතෘ භාෂා කියන එක කාටකින් විවාදාපන්නයි. ප්‍රශ්නකාරී. නමුත් බුදුදෙනෙකුට මේක වැටහෙන්නේ නැහැ, කල්පනාවට ගෙනත් නැහැ. මාතෘ භාෂා දිනයක් මේ සමරන්න අවස්ථාව ලැබෙන්නේ බංග්ලාදේශය සටනක් කළා. තමන්ගේ බංග්ලා භාෂා, බංගලි භාෂාව නැත්නම් අපේ කියන වංග භාෂාව පුදුම ලස්සන භාෂාවක්. ඒ භාෂාවේ පදනම් කරගෙන නිර්මිත ගද්‍යපද සාහිත්‍යය පුදුම ලස්සන. සිනමා, කෘති, නාට්‍ය, ප්‍රකලාව ඔබ අධ්‍යයනය කරනවා නම් බංගලි භාෂාවේ නිර්මාණය වෙච්ච පරිවර්තන වෙච්ච කෘති එතකොට මේ බංග්ලාදේශයේ අයිති වෙලා තිබුණේ පාකිස්තාන. ඉන්දියාවයි පාකිස්තානයි කියලා රටක් වෙන් වෙන්නේ ඉන්දියාවේ නිදහසත් එක්ක මොහොමඩ් අලි ජින්නා කියලා මේ අලමැති වෙනවා බ්‍රිතාන්‍යයේදී. අර මේ ගාන්ධිතුමා ඉන්නවා, ජවහර්ලාල් නේරුතුමා තමයි ඉන්දියාවේ නිදහස් ඉන්දියාවේ පළවෙනි අගමැති වන්නේ. ඉන්දියාව පටන් ගත්තා හින්දි භාෂාව තමන්ගේ රාජ්‍ය භාෂාව හැටියට භාෂා රාශියකින් සමන්විත රටක්. හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් කෝන් වැඩ කටයුතු කරනවා. ඒ අය උපදෙන්නේ භාෂාවන් රාශියක් දන්නවා. මම ඉන්දියාවේ 993 විතර ඉඳලා ආචාර්ය උපාධිය ඉගෙන ගත්තා පරණැස හින්දු විශ්වවිද්‍යාලයේ. එහිදී අධ්‍යයනය තියෙන උතුරු ඉන්දියාවේ මේ අර්ථය. පාකිස්තානය කතා කරන්නේ උර්දු භාෂාව. උර්දු භාෂාව කතා කරන නිසා පාකිස්තානයේ වෙන් වෙනවා යම් අවස්ථාවක බංග්ලාදේශය. බංග්ලාදේශයේ වෙන් වෙනකොට පාකිස්තානයේ දැඩි උත්සාහයක් තිබුණා බංග්ලාදේශයේ උර්දු භාෂාව මාතෘ භාෂාව හැටියට පාවිච්චි කරනවා. ඒකට බංග්ලාදේශයේ ජනයා විද්වතුන් කැමති වුණේ ඒකට විරුද්ධව. ඒ අය සටනක් කළා. මේ සටන උග්‍ර සටනක් වුණා. පස්සේදී උන් ජය ගත්තා. උන් කිව්වා අපේ මාතෘ භාෂාව බංගලි භාෂාව අපිට ඒක පාවිච්චි කරන්න දෙන්න.
tapi bahasa karena angkawe තිබුණ බණ්ඩාරනායක අගමැතිතුමාගේ කාලේ සිංහල only කියලා පොත් එහෙම ඇවිල්ලා තියෙනවා. රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වෙනවා. ඒ කාලේ ඇට්නම් පෙරේරා වැනි මහතුරු කියලා තිබුණා මේ එක භාෂාවක් වුණොත් රටවල් දෙකයි භාෂා දෙකක් වුණොත් එක රටයි කියලා මතයක් දෙනවා. මොකද සිංහල භාෂාවත් දෙමළ භාෂාවත් භාවිත කරන ජනයා අතර හැප්පීමක් තිබුණා දේශපාලනික වශයෙන්. එය අදටත් පවතින. යුද්ධ කැරලිත් ඇති වුණා, ලේවැගිරි වුණා, දේපල නැති වුණා, ජීවිත හානි වුණා. ඒ අපි අදත් මේ ප්‍රශ්නේ හැමෝම පීඩා වෙනවා. එතකොට මේ බංග්ලාදේශයේ කතා කරන භාෂාව මංග භාෂාව, බංග්ලා භාෂාව මාතෘ භාෂාවක් හැටියට භාවිත කරන්නේ. ලෝක මාතෘ භාෂා දෙන්නේ හැටියට ගන්නේ ඒ භාෂාව ආරම්භ කරපු ඒ සටන් වෙලා ගත්ත දිනයක්. මේ ගැන හුඟ දෙනෙක් දන්නේ නැහැ. තව පැත්තක ආරම්භයක් තිබෙනවා. දැන් අපි මේ භාෂාවක් දැක්කේන භාෂාව යනු සංස්කෘතියක මේ ප්‍රධානම විශිෂ්ටම අංගය හැටියට තමයි දක්වන්නේ. ලැන්ග්වේජ් එක. එතකොට ජන සමාජයක් ගත්තම ජන සමාජයේ ඉන්නේ පුද්ගලයෝ ජන සමාජයේ මේ දෙපයින් ගමන් කරන සත්තු ජාති. මේ අය අයිති වෙන්නේ ප්‍රිමාටා ලෝකය. ප්‍රයිමේට්ස්ලා කියන වචනයක්. PRIMATES ප්‍රයිමේට්ස්. ප්‍රිමාටා වරුන්ගේ ලෝකයේ chimpanzee, gorilla, orangutan, bilang, maduro, gargula, ඒ ලෝකයේ ඇතුලේ මේ homo sapiens කියන මේ බුද්ධිමත් මානවයා. sapiens කියලා කියන්නේ එතන බුද්ධිමත් මානවයා කියන අදහස. දෙපයින් ගමන් කරන්නේ. මේ දෙපයින් ගමන් කරන මානවයා අනිත් සත්තුන් අතරින් විශේෂ වෙලා වෙනස් වෙලා ලෝකයේ දිගු ගමනක් ගියා යමින් සිටිනවා. ඒකට අප අයත් වන්නේ එම homo sapiens කියන මේ බුද්ධිමත් මානවයා කියන ගෝත්‍රයට නැත්නම් මේ සත්ව ගණයටයි අපි ගමන් කරන්නේ. දෙපයින් අපේ ඔළුව තියෙන්නේ උඩ සිරස් රටට අපි ගමන් කරන්නේ සිරස් රටට. vertical කියලා කියනවා. අනිකුත් සියලු සත්තු ගමන් කරන්නේ තිරස් රටට. පොළොවට තිරස් රටට. ඒ බැවින් මේ සත්තුන්ට කියනවා තිරස් කියන සත්තු. තිරිසන් සත්තු කියන්නේ ඒකයි කියලායි විග්‍රහ කරන්නේ. මතක තියාගන්න ඕනේ මේ අපා දෙපා සිව්පා බහුපා කියලා සත්ව මේ ලෝකය වර්ග කරද්දී දෙපා සතා කියලා තමයි මිනිස්යාව හඳුන්වන්නේ. මනුෂ්‍ය කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන්, මනුස්ස කියලා කියන්නේ පාලි භාෂාවෙන්. එය සිංහලට ගත්තම මිනිසා වෙනවා. මානව කියලා වචනයකට අපි පාවිච්චි කරනවා. මානව කියලා කියන්නේ මනුමිය පැවතෙනවා කියන අදහස. එතකොට මනස්ස උස්සන්නතාය මනුස්සා. මනස්ස උස්සන්නතාය මනුස්සා යනු මනස දියුණු කරගත හැකි එකම සත්වයා තමයි දෙපා සතා නැත්නම් මිනිසා කියලා කියන්නේ. මේක තමයි මූලය. මේ සත්වයා අවදි ගණනක් ලක්ෂ ගණනක් අවුරුදු පහු කරන් ආවේ. අතරගාතේ ගමන් කරපු මේ පුද්ගලයා මේ සතා ඉස්සරහා ගාත්‍රා දෙක විනාශ කරගත්තා. වයින් ගමන් කරන්න ගන්නකොට පොදු වැට පෙළ දිග ඇරෙනවා. එතකොට ඔය කතා කරන්න පටන් ගන්නවා. එතක ශබ්ද වලින් තමයි සංනිවේදනය කළේ. එතකොට මේ පුද්ගලයා homo habilis කියලා යුගයකදී ආයුධ නිපදව ගන්නවා. ගල් ආයුධ ආදී වශයෙන්. එම ආයුධ කියන්නේ අනිත්‍යයට කියන්නත් හැකියාව ලැබෙනකොට තමයි භාෂාව අදාගන්න කියලා කියන්නේ. එම නිසා භාෂාව තමයි සංස්කෘතියක ප්‍රධාන අංගය වන්නේ.
සංස්කෘතියක් කියන්නේ කල්චර් එක. ඒ කල්චර් එකේ හැමදේම එකට අයිති. මිනිස්යාට විතරයි පුළුවන් කල්චර් එකක් හදාගන්න නැත්නම් සංස්කෘතියක් හදාගන්න. ශිෂ්ටාචාරයක් සිවිලයිසේෂන් එකක් හදාගන්න පුළුවන් වන්නේ මිනිස්යා කියන සතාට පමණයි. ඔක ඔළුවේ මනසේ රඳවන එක හොඳයි බුදුදෙනෙකුට ආමතක. මේ සත්වයා අනාදිමත් කාලෙක ඉඳලා අහන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අපි කවුද කියන ප්‍රශ්නේ. මේ මම කවුද? මේ අපි කවුද? අපි කොහෙන්ද මේ ලෝකෙට ආවේ? අපි මොනවද මේ ලෝකෙ කරන්නේ? මරුණාට පස්සේ අපිට මොකද වෙන්නේ? නෝක තමයි අහපු ප්‍රශ්න ටික. මේ ප්‍රශ්න හැමදාම ඇහුවා. මොකද එක එක මත තිබුණා මේ සත්වයා පිටසක්වලකින් ආවද 17 වෙනි විතර සතවර්ෂයේ එනකලොත් මේ අවුරුද්දක් නැවුවද මේ සත්වයා කියන මතවාදය තමයි තිබුණේ 17 වෙනි වතර විස්තර සතවර්ෂයේදී පරීක්ෂණ කළා ඔප්පු කරනවා මෙයා මිනිස්සයා මෙයා සත්වෙක් ඒක තමයි එදී මොකද කාර්මික විප්ලවයක් කියන එකක් ඇති වෙනවා ලෝකේ විවිධ දේවල් උත්පාදනය කරනවා විවිධ දේවල් හොයාගන්න inventions and discoveries කියලා කියන්නේ එතකොට 1789 දී ප්‍රංශ විප්ලවයක් සිදු වෙනවා එහිදී ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඇති වෙනවා එතකොට එහෙමත් කියනවා එතකොට මේ නව මෙවලක් නිෂ්පාදනය කරනවා ඒව අනුව තමයි ඔය පස්සේ කාලෙක මුද්‍රිත යන්ත්‍රය අචුගාණ යන්ත්‍ර මේ දිවි වෙන්නේ කඩදාසි උත්පාදනය කරලා අවුරුද්ද කලින් ඉන්දර හොයාගෙන තිබුණා රෝදය හොයන් තිබුණා වෙඩි බේත් හොයන් තිබුණා පෙනිසිලින් හොයාගත්තා ඒවා ඉන්න ඔය යුග වෙනකොට 16 වෙනි වගේ සතවර්ෂවල ලෝකෙ වෙනස් වෙනවා මේකත් එක්ක තමයි වැදගත් කාරණා ලෝකෙ සිද්ධ වෙන්නේ එතකොට මේ ශිෂ්ටාචාර කියන જાතියක් ඔන්න බිහි වෙනවා. ප්‍රධාන ශිෂ්ටාචාර කීපයක් තිබුණා. ඉන්දු නිම්න ශිෂ්ටාචාර. ගංගාවල් ආශ්‍රිතව තමයි පහළ වෙන්නේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, බැබිලෝනියානු ශිෂ්ටාචාරය, මොහෙන්ජදාරෝ හරප්පා ශිෂ්ටාචාරය, ඔය රුවෙන්කෝ චීන ශිෂ්ටාචාරය ආදී වශයෙන්. නයිල් ගංගාව ආශ්‍රිත ශිෂ්ටාචාරය. ලංකාව කියන කුංචි දූපත මේ ඉන්දියානු සාගරයේ ඉන්දියාව පාමුල පිහිටි කුංචි දූපත අපේ නැට්ටේ කඳුකරේ ජල ධාරාවල් පටන් ගන්නවා අපි දන්නවා ආරම්භයේදී මේ ඔයවල් ආශ්‍රිතව ගංගාවල් ආශ්‍රිතව ජනවාස පැතිරෙනවා පස්සේ ඒක නතර වෙලා පියවි කලාපයේ කියන ඩ්‍රයි සෝන් එකේ රජරට ශිෂ්ටාචාරය කියලා කියන කලාපයේ පස්සේ කාලෙක මේ හැදින්නුවේ නුවර කලාවේ නුවර වැවයි කලාවැවයි හදවියයි අතර ප්‍රදේශය නුවර වැව කලාවැව හදවිය අතර ප්‍රදේශයේ වැව් හදාගත්තා වැවෙන් වැවට සම්බන්ධකමක් ඇති වෙනවා එල්ලංගා පද්ධතිය ඒ නිසා එන්නේ කීවා වැව් පැති රාජ්‍ය එය ඒ කියන්නේ දීප වංශය තමයි අපේ මුලින් කියන වංශ කතාව ඊට පස්සේ මහා වංශ චූල වංශ දැන් ගහක් ගැන වංශ කතාවල් ලිව්වේ ලංකාවේ බෝධි වංශය චෛත්‍යයක් ගැන වංශ කතාවක් ලිව්වේ තුප්ප වංශය දතක් ගැන වංශ කතාවක් ලිව්වේ දාඨා වංශය දැන් බ්‍රිතාන්‍ය ඇතුළු විවිධ රටවල් වල විද්‍යාඥයෝ මේ කුසල රූපය වෙන ජේතවනාරාමයේ කඩොල් කොච්චර පාවිච්චි කරලා තියෙනවද මේක ගොඩනගන්න මේක පොළොවට ගිලා බහින්නකෝ තියෙන රහස හොයන්න වා විද්‍යාත්මක පරීක්ෂණ කරනවා. වා දේවල් හොයාගෙන තියෙනවා. මොකද පිරමි අර පැත්තෙන් ගොඩනැගෙන වුණා මේ පැත්තේ දැන් මොන අපේ රටේ ජේතවනාරාමයේ රුවන්වැලි සෑය අබේගිරිය ඉරිසැවැටිය වැනි චෛත්‍ය ගොඩනැගෙන. මේවා ගැන මේ අගයක් තියනවද දන්නේ අලුත් පරම්පරාව දන්නවද දන්නේ ඒතර විස්තෘත වැඩක් කළා තියෙනවා. වැව් හදපු එක තමයි වැව් වල විශේෂයෙන් විසෝ කුඩු වගේම හදපු.
කියලා. ඒ ලොකු ගණිත මිනිත්තු ඉංජිනේරු ශාස්ත්‍රයක්. ඒ අපේ භාෂාවත් එහෙමයි. විසුපුර තුන්වෙනි සතවර්ෂයේ පල්වල කොටලා තියෙනවා කවි. රාග්නි අක්ෂරවල. සීගිරි ගලේ කවි කොටලා තියෙනවා. චිත්‍ර ඇඳලා තියෙනවා. සීගිරි විදුවා දිවාංග බුදු දිනුගේ ඇඳලා තියෙන චිත්‍ර දැක්කම ඒදිලක් වාක්‍යය. එතකොට ඒක හරි වටින රූපයක්. උරුමයක් කියලා. අස්සේ කාලෙක මේ ඉරිකැලි වගේ තිබුණු භාෂාව රවුම් වෙනවා. ඉන්දියාවේ පල්ලව අඳුරු සම්ප්‍රදායයන්ව විකාශනය විදියයි. ඒවා ඉගෙන ගන්න විෂයක් රාශියක් තිබෙනවා. ඉතිහාස පුරාවිද්‍යාව. ආකියොලොජි කියලා කියන්නේ පුරාවිද්‍යාවට ඉතිහාසය කියලා කියන්නේ හිස්ටරි. ආකියොලොජි කියන පුරාවිද්‍යාව කියන විෂය ඉස්සර කාලේ මේ මානව විද්‍යාව කියන විෂය ඇතුලේ තිබුණ එක අංශයක් ප්‍රධාන අංශයක්. මානව විද්‍යාව කියන විෂයක් ඇන්ත්‍රොපොලොජි කියන්නේ මනුෂ්‍යයා පිළිබඳ විද්‍යාත්මකව හදාගන්න විෂය. විශ්‍රාමයේ ඒ අධ්‍යනාංශයේ ඉඳලා ඒකත් එක්ක තව විෂයක් තමයි සමාජ විද්‍යාව කියන්නේ සෝෂියලොජි කියන විෂය. සමකාලීන සමාජවල සම්බන්ධතාවල් ක්‍රියාවන් තමයි ඒ අධ්‍යයනය කරන්නේ. මානව විද්‍යාව කියන විෂය උගන්වන්න කියලා පෙරට කලේ මාටි වික්‍රමසිංහ මහත්තයා. නන්දදේව විජේසේකර කියන ආචාර්යතුමා කාලම මොට්ටාඩි කියන උගතා ආඩද පෙරට කලේ ලංකාවේ පළවෙනි විශ්වවිද්‍යාලය හදන්නේ බාර දීලා තියෙන්නේ සර් අයිවර් ජෙනික්ස් මහත්මයාට. හැබැයි එතුමා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජනය ලොකු උගතෙක් එතුමාට ඒක කරේ නැහැ. එතුමාට හේතු තිබුණා කරන්න බැරි වෙන්නේ. එතුමා කරේ ඇමරිකානු රටේ සමාජ විද්‍යාඥයෙක් වන බ්‍රයිස් රයන් කියන උගතාව ගෙනල්ලා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇති කරනවා සමාජ විද්‍යා අධ්‍යනාංශය and sociology department එක. ඒකේ සමාජ විද්‍යාව උගන්වනවා. හැබැයි ගණනාකෝපේසේකර වැනි අය මේ උපවිෂයක් ඇටියට මානව විද්‍යාව පැත්ත ප්‍රගුණ කරනවා. ගණනාකෝපේසේකර මහත්තයා ඉංග්‍රීසි තමයි ප්‍රධාන විෂය වෙන්නේ. හැබැයි උගා මේ අපේ උරුමය ගැන මේ සංස්කෘතිය ගැන අධ්‍යයනය කළා. උගා පොතපත ලියලා. ඒකට මේක උග දෙනෙක් දන්නේ නැහැ. 915 ලංකාවේ සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති වෙනවා. 958 සිංහල දෙමළ හර්තාලයක් ඇති වෙනවා. 971 මේ තරුණ කැරැල්ලක් ඇති වෙනවා. ජනතාවට පෙරමුණ තරුණ අය අභියායුධ ගන්නවා. 83 LTT වගේ ඒ අය රාජ්‍යයට විරුද්ධව රාජ්‍ය හමුදාවලට විරුද්ධව යාපනයේ දැරලි ගන්නවා. ඒක පැතිරෙන අවුරුදු 30 ගානක යුද්ධයක්. අවදි. ඒකට අදට යුද්ධ කැරලි කොලාහල නැති වුණාට යටිතලයේ මේ සමාජ දැනුම අවදි. ඉතින් ඕකත් අපේ දැනුම ඇතුලේ තියෙන දෙයක්. මේවා ගැන කතා කරනකොට අපි මානව විද්‍යා අධ්‍යනාංශය පිළිගන්නවා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ 959. විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේ වැලිවිටි සෝරක නායක හමුදුරුවෝ 1873 තමයි විද්‍යෝදය පිරිවෙන පටන් ගන්නෙ. 1875 තමයි කැලණි විශ්වවිද්‍යාලය බවට පත් වුණු විද්‍යාලංකාර පිරිවෙන පටන් ගන්නෙ. 959 තමයි විද්‍යෝදය පිරිවෙනයි කැලණිය මේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ආරම්භ වෙන්නේ. මේ ඔක්කොටම මුල් වෙන්නේ රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන. එය ආරම්භ කරේ පොඩි මඩුවක ඉගැන්නුවේ වලානි සිද්ධාර්ථ හාමුදුරුවෝ. එතන තමයි සිරි සුමංගල හාමුදුරුවෝ රත්මලානේ ධර්මා ලෝක හාමුදුරුවෝ ඇතුළු මේ පොඩි හාමුදුරුවෝ ටිකකට ඉගැන්නුවේ. එතනින් තමයි මේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනය දැල්විලා යන්නේ. ඒකට පොත් තිබුණේ නැහැ. පුස්කොළ පොත්වල අමාරුවෙන් හොයාගත්ත දේවල් තිබුණේ අටපාඩම් කරලා බුදුදහම, පාලි භාෂාව, විවිධ මහායාන දහම,
තර්කය, ගණිත ශාස්ත්‍රය, විවිධ දර්ශන ආදිය ඉගෙනුවා. එහෙම තමයි මේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනයේ දැල්විලා එන්නේ. 1823 ඉපදුණු නෝට්ටිවත්ති ගුණානන්ද හාමුදුරුවෝ 1873 දී පානදුරා වාදී කරනවා. ඒ අතරේ වාද කිහිපයක් කළා තිබුණා. ක්‍රිස්තියානි කතෝලික පියතුමන්ලා එක්ක ඩී.ජේ. ගෝගලි ඒ වගේ අය මේ බුදුදහමට විරුද්ධව මතවාද ප්‍රකාශ කළා තිබුණා. අවසාන මේ වාදය සිද්ධ වෙන්නේ පානදුරේ. වාදය ගහගත්තේ නැහැ. බොහොම සාමකාමීව වෙච්ච වාදයක්. ඒ වාදයේ ප්‍රතිඵල අනුව තමයි හෙන්රි ස්ටිල් ඕල්කට් මේ ලැවෙට්ස්කි මැතිනිය වගේ අය ලංකාවට එන්නේ. ඒකට උන්වයේ කාරණා අපේ පෞද්ගලික සත වර්ෂවල ඉතිහාසයේ වැදගත් දොරටු. ඒ වෙනකොට 1860 විතර පත්තරයක් අච්චු ගන්නවා ඒ ගාල්ලේ ලංකා ලෝකය. මේ පත්තරේ අච්චු ගහන්නේ කුලත්ගම ධම්මාලංකාර තිස්ස හාමුදුරුවෝ තායිලන්තේ රජුරන්ට කියන අච්චු යන්ත්‍රයක් ගෙන්න ගන්නවා අච්චු ගන්න. මුද්‍රණ කලාව. හැබැයි ඒ වෙනකොට ලන්දේසි යුගයේදී අච්චු ගන්න යන්ත්‍රයක් තිබුණා. එනල්ලා ගැසට් එක අච්චු ගන්නවා. ඔන්න ඥානාර්ථ ප්‍රදීපය භක්ති ප්‍රබෝධන වගේ කතෝලික ජනයා පියතුමන්ලා මත්තර සංගරාජු කාලා තිබුණා. 860 මොනෝක ආරම්භ වුණා සිංහල බෞද්ධ කට්ටිය මේ නෝට්ටිවන්ති ගුණානන්ද හාමුදුරුවෝ පුස්කොළවල තිබුණු පොත් අච්චු ගහන්න මේ ගුණානන්ද විද්‍යාලය කියලා එකක් තියෙන කොටේනේ මේ විපදුත්තමාරාම පන්සලේ අච්චු යන්ත්‍රයක් ගෙනල්ලා එතන පොත් අච්චු ගන්න එක ඉවිරස කියලා පන්සලයක් අච්චු ගැවුවා. පත්‍රිකා අච්චු ගැවුවා. ආදේශයේ ජාතක පොත් අච්චු ගහලා කියවන අයට බාර දුන්නා. වෙනකොට බයිබලයක් සිංහලට පරිවර්තනය කරලා අච්චු ගහලා තිබුණා. ඒ ඕවා කියවන්න හැමෝටම අකුරු ශාස්ත්‍රයක් දන්නේ දන්න කට්ටිය එක කියලා දෙනවා. දන්න අය හුඟා කහම් කට්ටිය කියන්නේ බහුශ්‍රුත අය. ඒ නිසා අද ඉන්න ඔබ අලුත් පරම්පරාව වැඩි හිටි තරුණ අය මෙතන ඉන්නවා. භූ තාක්ෂණයේ සම්බන්ධ වෙලා ඉන්නවා. මේ මුද්‍රණ කලාව, විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය කියන මාධ්‍ය දෙකක් තියෙන සංනිවේදනයක් තුලේ මේ ජන මාධ්‍ය කියන මෑස් මීඩියා සංනිවේදනයක් කියන්නේ දෙන්නේ ඊට වැඩි සංඛ්‍යාවක් අතර තොරතුරු බෙදා හදා ගැනීම අධ්‍යාපනය එකාදෙමේ විනෝදයක් විවාහ දේවල් කැටුවේ තියෙනවා. සංනිවේදනය තමන් තුල සිද්ධ වෙනවා. ඒ වගේම පුද්ගලයෝ අතර සංනිවේදනය සිද්ධ වෙනවා. මේ සංනිවේදනය කමියුනිකේෂන් කියන එක විවිධ අය අතර දහස් ගණනින් සිද්ධ වෙනකොට කියන ජන සංනිවේදනය mass communication කියලා. ඒක මුද්‍රිත මාධ්‍යයෙන් හෝ වේවා විද්‍යුත් මාධ්‍යයෙන් සිද්ධ වෙනකොට කියන mass media රේඩියෝ එක වගේ දේවල් ටෙලිවිෂන් එහෙම විද්‍යුත් මාධ්‍යය අත්තර සංගරා මුද්‍රිත මාධ්‍ය. කොහොම ඇවිල්ලා 906 විතර ග්‍රැමෆෝන් එනවා ලංකාවට. 925 රේඩියෝ එකක් ඇති වෙනවා. ගුවන් විදුලිය අවුරුදු 100යි. අප මේ අපිට සෙවණ දුන්න මහජන පුස්තකාලේ මේ අලුත් ගොඩනැගිලි පැරණි ගොඩනැගිලි මහජන පුස්තකාලයක් ඇති කළා අවුරුදු 100ක්. ගුවන් විදුලියට අවුරුදු 100ක්. එතකොට අරනම සමාජිකයෝ හැටියට SWRD බණ්ඩාරනායක මහත්මයා ජයවර්ධන වැනි නායකයන්ගේ නම් පිටේ මහා පොත්වල නෙමෙයි පුස්තකේ තියෙන කෞතුකාකාරයි. ඒක බලන්න. කොට අත්තර ඇති කරන්න අතු ගන්න ලේක් හවුස් එක පිහිටවන ඩී.ආර්. විජේවර්ධන මහත්තයා. මොකද ඔහු එංගලන්තයේ ඉඳලා ලංකාවට එනකොට හේකපු ආර්යු කියනවා මෙයාලා නිදහස් රටනම් ගැන කතා කළා. බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාව නිදහස් කරගන්න ඕන නම් පත්තරයක් අච්චු ගන්න. පත්තරයක් අතේ දීන්න ඕන. ඒ කාලේ ඒකට ටෙලිවිෂන් උත් නැහැ. රේඩියෝ එකක්. පස්සේ මේ පත්තර අච්චු ගන්න පටන් ගත්තා. සිංහල ඉංග්‍රීසි දෙමළ. ඒකට අපේ රටේ අය පත්තර ටික ටික අච්චු ගහලා තිබුණා. ඒ දාස සිරිසේන
අනගාരിക ධර්ම පාලකතුමාලා සිංහල ජාතිය සිංහල බෞද්ධය ආදි වශයෙන් පත්තර තිබුණා. ඊළ වෙන පත්තරේ ඒවා තමයි දියුණු වෙලා අද වෙනකොට ඔබ අප ජීවත් වෙන්නේ නව මාධ්‍ය ඇතුලේ නිව් මීඩියා ඇතුලේ නව මාධ්‍ය තුල කියනවා සෝෂල් මීඩියා එක පැත්තක් තව රාශියක් අංගෝපාංගදී දැන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඕක තමයි. එතකොට ඒක තිබුණා කවට කතිකියා කියලා විහිළු ගහළු කරන පත්තරේ උපහාස කරා. ඒ උපහාසය අපහාසයක් කරන්න බෑ. ඒව ගැන දාශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා කතා කළා. උගා දේවල් වලදී ආචාර ධර්ම කියලා જાතියක් එනවා. අපි කියන ethics. දැන් අපි පරිශන කරද්දී විශ්වවිද්‍යාලයේ අලුත් ක්‍රම හැටියට පරිශනයක් කරනකොට මාතෘකාවක් හදා ගන්න ඕනේ. මාතෘකාව ගැටලුවක් විසඳ ගන්න නම් හදාගන්නේ ඒකත් එක්ක තමයි අරමුණු ටික හදාගන්නේ. එතකොට ඒ ගැටලුවේ වගකීම වැදගත්කම ලියන්න ඕනේ. ඊළඟට කොහෙන් හරි අවස්ථාවක් වෙනවා ethical clearance කියලා යනකොට ආචාර ධර්ම කෙලෙසිලාද නැද්ද කියලා පරිශනයේදී මණ්ඩලයක් විසින් බලන උදාහරණ වශයෙන් මේ දැන් අපේ සුමිත් පොඩ්ඩොක්කු මහත්තයා අපි විවිධ තැන්වල කතා කරනකොට කැමරා එකකින් මේවා රෙකෝඩ් කරලා අන්තර්ජාලයට උදාහරණයකට උන්නික අපිට කියලා තිබුණා. ඒකට සමහර අය කියන්නේ නැතුව දානවා. සමහර දේවල්. එතකොට ඔන්න ආචාර ධර්ම උල්ලංඝනය. ඊළඟට මෙහෙම හිතන්න ඇස් නොපෙනෙන අය. කතා කරන්න බැරි අය. ඇවිද ගන්න බැරි අපහසුතා කියන විවිධ රෝගාබාධ කුංචි බබාලා. අන්තය ගැහෙන්නේ නැති අය වගේ අයගේ ගැන අපි පරීක්ෂණ කරනවා නම් ඒවා අපි ඒ අයගේ වාරකරුවන්ගේ ඊළඟට දෙමව්පියන්ගේ අවසර අරගෙන තමයි ඉන්නෝරයක් හරි අපි යවන්න ඕනේ අන්තර්ජාලයෙන්. ඒකට ඒවා ගැන දයාවෙන් කතා කරයි ඉතින් අනේ පොඩි අදහස් ගන්න. මේ පාරවල් වල ඉන්නවා වෛශ්‍ය වෘත්තියේ දෙන කාන්තාව. කාන්තාව විතරක් පිරිමිති. ප්‍රොස්ටිටියුෂන් කියන එක වෛශ්‍ය වෘත්තිය කියන එක පැරණිම වෘත්තිය. ජීවත් වෙන්නට තමන්ගේ සිරුර විකුණන. ඉස්සර කාලේ මේ වගේ වචන වලට කිව්වා රූප ජීවන. රූප ජීවන කියන්නේ බෞද්ධ සාහිත්‍යයේ ලස්සන වචන. රූපය උපජීවනයේ කොටගත් කියන අදහස. ජනපද කල්යාණී. අபிසාරිකා, කනිකා, අයිශ්‍යාව ඔය වගේ වචන තිබුණා. නගර ශෝභිනී අදවියක් වගේ. ඒ අය පුහුණු වෙලා ඉන්නවා. පුහුණු වෙලා. ඒ අයට සූසට කලාවක් පුළුවන්. සූසට කියන්නේ 64ක් කලාවක් පුළුවන්. දේවදාසීලා හිටියා. ඒ අයවත් පුහුණු කරලා තිබුණේ. දේවදාසීලා කියන්නේ කෝවිල් දේවාල වලට පූජා කරලා තිබුණු මේ පුංචි දැරියෝ. ඒ අය එතනම තමයි වැඩෙන්නේ. ග්‍රීසියේ කොහොමද අපේ තිබුණා ඉන්දියාවේ දේවදාසී ක්‍රමයෙන් තියෙනවා. ගේෂාවන් කියලා කට්ටියක් ජපානයේ ඉන්දියා දැන් මේව කතා කරන්නේ ගේෂා කියලා පොතකුත් තියෙනවා පොත්ක් තියෙනවා චිත්‍රපටි හැදෙන්නේ පුහුණු කරනවා මේ පුහුණු කරන්නේ මේ ශරීරය විකුණන්න කියන කාරණේකම නෙමෙයි දර්ශන විද්‍යා ශාස්ත්‍ර උගන්වන පද්‍ය ගායනා කරන්න පුළුවන් නටන්න උයන්න පිහන්න සාකච්ඡා කරන්න කවුන්සලර් කෙනෙක් වගේ. ඒ අයව හමු වෙන්නේ එනවා මුදල් දීලා විවිධ තරාතිරම් වල අය.
ඇවිල්ලා සාකච්ඡා කරනවා ඒක ප්‍රශ්න. ඊටදී ඉන්න ඇවිල්ලා සැහැල්ලුවේ ඔය වගේ දෙයක්. ඔය ආරණ්‍ය ඉන්තුරු අරගෙන ආරෙන්න මේ කාන්තාව අපි අදනකුව ඉන්තුරු වල අන්තර්ජාලයට පුදා හැරියොත් ඒක ආචාර ධර්ම විරෝධී. ඒ අයගේ ඇස්වල කොටු දාලා තමයි පත්තරවල උනත් දාන්නේ මොකක් හරි ලිපියක් පළ කරනවා. අඳුර ගන්න දෙන්නේ. ඒක වැරදි කියලා. අන්න ඒක තමයි එතික්ස් කියලා. මේ වගේ දේවල්. කිසි කෙනෙක්ගේ හිත රිදෙන්න ජාතියක, කුලයක, ගෝත්‍රයක, ස්ත්‍රී පුරුෂයන්ගේ ඒ වගේ විවිධ උස්පිරිකම් තියෙනවානේ ජන සමාජයේ. ඒවා රිදෙන හිංසා බීජා වෙන විදියට පොත් අලකිරීම ලිපි ලේඛන ලියන එක තමයි. හරි. භාෂාවෙන් මේව කරන්නේ අසභ්‍ය දේවල් කුමහරප කියලා කියන ඒවා උන්තනේ භාෂා භාවිත කරලා පත්‍රවල සංග්‍රහවල දාන්නේ නැහැ. අසභ්‍ය කියන වචනේ අපේ මානව විද්‍යාවෙන් දෙන අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. කුමහරප කියන ඒවා අපි අධ්‍යයනය කරනවා මානව විද්‍යාව විෂයේදී. ඒකට සભ્ય අසභ්‍ය ભેදයක් තියෙනවා. P.H. Lawrence කියන ඉංග්‍රීසි ජාතික නවකතාකරුවා Lady Chatterley's Lover කියලා පොතක් ලියුවා ඉංගලන්තේ. Lady Chatterley's Lover පොත සිංහලට දෙදෙනෙක් පරිවර්තනය කළා. චිත්‍රපටයකුත් ආවා. ඒක මහපතන චිත්‍රපටයක් සහ පොත් බරපතල මම දන්නේ මේ සභාවේ කියවලා තියෙනවා කියලා. එහි මේ කියන දේවල් වලට නඩු දැම්මා ඉංගලන්තේ. නඩු දැම්මම ඒ නඩුව ඇහුවා නඩුකාරයන් දීපබලා ආදි වෙලා උසාවියේ. හැබැයි උන්ට ප්‍රශ්නයක් වුණා සભ્ય අසભ્ય කියලා ඉර ගහලා වෙන් කරන්න කොහොමද? නඩු දාපු අය පරාද. P.H. Lawrence නඩුවේ දිනන. ඒ වගේ නඩුවක් වැටුණා චාල්ස් ඩාවින් කියන ලේඛකයා තියරි සිද්ධාන්තයක් ගෙනාවා පරිණාමවාදය. The origin of the species කියන පොත. මේ මනුස්සයෝ මහා බ්‍රහ්මයා හෝ වෙනත් දෙවියන් විසින් ලැබූ කෙනෙක් නොවේ. මේ සුභාදමේ පරිණාමයේ ප්‍රකාශනයේ සිද්ධ වුණු දෙයක්. ඒ පරීක්ෂණ මගින් ඔප්පු කරා origin of the species තමයි පොතේ නම. 1859 තමයි ඒ පොත ආවේ ලෝකෙට ඉංග්‍රීසි පොත. එය සිංහලේ මේ පොත ඉංග්‍රීසි පොත ලංකාවට ගෙන්න ගත්තා මාටි වික්‍රමසිංහ මහත්තයා. මාටි වික්‍රමසිංහ මහත්තයා එම පොත කියවලා පරිණාමවාදය ගැන පොතක් ලියුවා. 934 පළ වුණා සත්ව සම්පති. මාටි වික්‍රමසිංහ මහත්තයා පුදුම මිනිස්සෙක්. අධ්‍යයනය කරන ඔහුගේ ජීවිත කතාව උපන්දාසික අපේ ගම වගේ පොත්වල ඒ කාලේ තනියම ඉගෙනගෙන පොඩි පන්ති 5ට විතර වගේ ඉගෙන ගත්ත ගාල්ලේ බොනාවිස්ටා විද්‍යාලයේ පන්සලේ අකුරු ශාස්ත්‍ර ඉගෙන ගත්ත අන්තිරිස් ගුරුනාන්සේගේ වැඩි පිළිය අකුරු ලියන සොශක්තියින්ම කියුවා පොත. කියවලා මහා ලේඛකයෙක් වගේ. එතකොට ඔහු සත්ව සම්ප්‍රති කිව්වා. ඩාවින්ගේ පරිණාමවාදී පොත. ඩාවින් නෙමෙයි ඉස්සෙල්ලාම පරිණාමය ගැන කතා කරේ. ලැමාක් කියලා විද්‍යාඥයෙක් නෙමෙයි. එපමණක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ අග්ගඤ්ඤ සූත්‍රය වගේ සූත්‍රයක් කියවුවොත් මේ පරිණාමවාදය ගැන අරුතු දෙකයි. එතකොට දැන් ඔබ ජනමාධ්‍ය කරුවෙක් ඉස්සරගේ පත්තරකාරයෙක් කියලා පත්තරකාරයෙක් කියන්නේ නිකන් බෝතල් පත්තරකාරයෙක් කියලා වගේ නිකන් පරිභවාර්ථයෙන් නෙමෙයි. බෝතල් පත්තරකාරයෙක් කියලා කිව්වේ ඉස්සර එනවා අපේ ගෙවල් වලට පාර තොටේ මේ උඩ යාගෙන මේ ලොකු වට්ටිය පත්තර එකතු කරනවා එක જાති එකතු කරනවා. දැන් නම් කාර් වලින් නැත්නම් ලොරි භාග වලින් බයිසිකල් වලින් ටීවී වලින් එකතු කරනවා.
ඒ අය ඒ වගේ නිකලා විකුණලා සල්ලි හම්බ කරනවා ඒක දේවල් එහෙම කළා ලොකු වෙනද ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා ඒක කතා පොත්වල අච්චුවල නම් කියනවා නැහැ කියවල බලන්න. ඒ තරම් ධෛර්යයක් අත්තර කාලයක් කිව්වේ ජර්නලිස්ට් කෙනෙක්. පුවත්පත් කලාවේදියා කෙනෙක්. වේදී කියලා කියන්නේ ඒ විද්‍යාවක් ඒක අවබෝධ කරගන්න කෙනා. ඒකට මෙතන ඉන්නවා නම් පුවත්පත් කලාවේදී කියන අය මාධ්‍යවේදී කියලා කියනවා. වේදය කියන්නේ හැම විටකම මේ විද්‍යාව, අවබෝධය, දැනුම, knowledge කියන එක තමයි. මේ උගා පොත් කියවන්න සාගරපත්තර හැම දෙයක් ගැනම හොයලා බලන්න ඕනේ. ආදී වික්‍රමසිංහ මහත්තයා පුවත්පත් ලෝකෙට ආවා. ඒ කෞසිය රක්ෂාව කළා. ඒක මින්න සිරුවින පාත්‍රවල. එතුමා එතනදී විගතම මේ රක්ෂාවල අතු කෙනෙක් හැටියට වැඩ කටයුතු කරේ නැහැ. ඔහුට මේක ඉවත් වෙලා ඔහු යනවා. ගිහිල්ලා දෙවිකතා කරුවේ, නවකතා කරුවේ විචාරකෙක් හැටියට තමයි ඔහු පතල වෙන්නේ. මහන්සි වෙලා වැඩ කරා. එතනම වැඩ කටයුතු කළා ජී.පී. සේනානායක කියන උගතා. ඒකකයා මෙතන නගිනකොට පින්තූරයක් තියෙනවා. ජී.පී. සේනානායක මහත්තයාගේ එතුමා දිලිත් පවුලක උපන් කෙනෙක්. එතුමා රෝගී කෙනෙක්. එතුමා රෝගය හැදුනා ආනන්ද කොලේජේ ඉගෙන ගන්න පොඩි කාලේ. අයින්ම එනවා මේ මහජන පුස්තකාලේ. මෙතන නෙමෙයි තිබුණ අර එහා පැත්තේ ගොඩ නැගිල්ලේ. ඇවිල්ලා උදේ ඉඳලා පොත් කියනවා. කඩදාසි කොමාරි ඔයාගෙන අම්මා රුණියක් හරි පාම් පෙති දෙක තුනක් හරි පට්ටිකක් පොල්සම් පොලෙක් හරි හදලා දුන්නා. ඇවිල්ලා ඒව කාලව වතුර පයිප් එකේ වතුර විල උදේසිට රැ වෙනතුරු මහජන පුස්තකාලේ පොත් කියවලා සටහන් කරා. ඒවයින් තමයි අර එටි කතා, නවකතා, විචාර පොත් දීලා ඉංග්‍රීසි කරගත්තේ මේ මහජන පුස්තක. ඒකට එතුමනු පුවත්පත් කලාවේදී බවට පත් වෙනවා මාඩ්ලි වික්‍රමසිංහ මහත්තයාගේ ආරාධනාවෙන්. ලේක් හවුස් පුවත්පත්. ඒ වගේ දැන් මේ මහා දැවැන්ත කරුතුරු විද්‍යා පියදාස සිරිසේ වඩුවන්කුඩාගේ පීතුමා පඬිතුමා කිය කතෝලික ඇත්තන්ගේ තිබිය ඒ වගේ මහා පුරුෂය දක්ෂ අය දෙමළ ජාතික අය නික දෙමළ භාෂාවෙන් වැඩ මැලේ ජාතික අය මුස්ලිම් වරුකි මේ අයගේ ගැන කියවන්න. එතකොට ඔබ කියවනකොට මතක තියාගන්න ජීවිත කතා 100ක් පමණ අධ්‍යයනය කළ යුතුයි. මේ ජීවිත කතා ඔබට කියනවා character education. character education කියන්නේ අපි ජීවන ප්‍රවෘත්ති සැබෑ ජීවිත මේ වල කතාන්තර කියවන්න. සැබෑ චරිත දුක් විඳලා උඩට ආපු මිනිස්සු ගැන 100ක්වත් කියවන්න කියලා. එතකොට තමයි අපේ කතාව හැකිලා එන්නේ. අපිට ලියන්න කතා කරන්න භාෂාවක් ඇදෙන්නේ. භාෂාව තමයි සංස්කෘතියේ විශිෂ්ටම. ඒ බලන්න. අපේ භාෂාව ඉස්සන්නේ වචන එකතු වෙන්නේ අපේ සිංහල භාෂාවේ අකුරු විශ්ව සිංහල ඕඩියයි සුද්ධ සිංහල ඕඩිය කියලා දෙකක්. ඉංග්‍රීසි භාෂාව අකුරු 30යි. එතකොට මේ ලංකාව කියන දූපතේ දියුණු පුද්ගලයන් වඩපත් වෙන්න හොඳ පුරවැසියෙක් වඩපත් සිටිසත් කියන්නේ අනිවාර්යයෙන්ම සිංහලයි දෙමළයි ඉංග්‍රීසි භාෂා තුන ප්‍රගුණ කරගත්තොත් ඉතාම ලොකු ප්‍රයෝජනයක් ලබනවා. ඒකත් එක IT පැත්ත. දැන් ඉංග්‍රීසි පුවත්පත් ලෝකයේ හිටපු අය දැන් ඕන කැමරා භාවිතයේ මේවලා භාවිත කළා අන්තර්ජාලය සම්බන්ධ කළා පටිගත කිරීම කරනවා සජීවීව මේවා විකාශ IT පැත්ත ඒ අය දියුණු කරන්නේ කුසලතා ස්කිල් එක මේකත් මොනවද භාෂා ශාස්ත්‍ර දැනුම language ability භාෂා ශාස්ත්‍ර දැනුම IT පැත්ත
තොරතුරු තාක්ෂණය නැත්නම් කම්පියුටිං කියන එකත් නූතන ලෝකයේ පුරවැසී බවට පත් වෙනකොට නම්බර 1ට කියන්නේ භාෂා ශාස්ත්‍ර දැනුම. දැනගන්න ඕනේ ලිටරේට් කියලා කිව්වොත්. දෙවෙනියට කියන්නේ නියුමරේට් කියලා ගණිතඥානය. ගණිතඥානය දියුණු කර ගන්න ඕනේ. තුන්වෙනියට කියනවා කම්පියුටර් ලිටරේට් කියලා. මේ පරිගණකඥානය. පරිගණකය අද පාවිච්චි කරන්නේ ප්‍රයෝජනෙ ගන්න නමුත් අවභාවිතයක් සිද්ධ වෙනවා. වැඩක් නැති වල්පල් වලට කාල නාස්ති කර ගන්න ඕක දුක වලට මේ ඊනවනේ જાති අමුතුයි කියනවා. ඒකට යන කාලය අපරාධ. මට Facebook එකක් නැහැ. Facebook එක જાතියක මට බුද්ධ ෆෝන් එකක් තියෙනවා. කම්පියුටර් එකක් තිබුණා. විශ්වවිද්‍යාලේ උගන්වනකොට දැන් ඒක පාර දීලා මගේ ළඟ තිබුණු කම්පියුටර් එක මම ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට ඒ දවස්වල ඉරිනැම්මෝ ඉගෙන ගන්න. එතකොට ෆෝන් එකකින් තමයි කෝල් එකක් ගන්නවා, WhatsApp කියනවා, ඊමේල් උත් දෙනවා. ඉන්දියාවට එකකිව එනවා මම ඒක බලන්නේ. මට ඒකට වෙලාවක් නැහැ. මොකද මේ ෆෝන් එකට ඔළුව ගියාම ස්ක්‍රීන් ටයිම් කියලා කියනවා. අපි ඇස් මෙතන තියන් ඉන්නකොට අසුත් නරක් වෙනවා, කාලය ගත වෙනවා. අපේ කොග්නිටිව් කියලා එකක් තියෙනවා. ප්‍රජානක ශක්තිය අපේ මෙමරි එක අපේ සංජානනය විඳ වෙනවා. දැන් ඔයාලට තියෙන අලුත් ලෙවලක් එක අපේ තියෙන කොන්සන්ට්‍රේෂන් කියන අවධානය වා අඩු වෙනවා. අපි පොත් කියනකොට පැය ගණන් කියවනවනේ ඉස්සර කාලේ. දැන් මෙහෙම පැය ගණන් කියවන්නේ නැහැ. උගක් අයට ඒක අතහරින්න. එහෙම නැත්නම් අපි චිත්‍රපටි බලනකොට හින්දි චිත්‍රපටි, දෙමළ චිත්‍රපටි වල පැය 3ක් අතරමැදි විවේකීකුත් දෙනවා ඉන්ටර්වල් එකක්. සිංහල චිත්‍රපටිත් අඩු ගන්න ඉස්සර කාලේ පැය 2කමාරක් වගේ. දැන් පැය 1කමාරට තමයි යන්නේ චිත්‍රපටියක්. මේ පැය 1කමාරත් හරි අමාරු කට්ටිය රඳු වෙනවා. පැයක් එක දිගට පොතක් දිහා බලන් ඉන්න කියවන්න දැන් බැරි වෙලා ආසනක විෂයක් විනාඩි 45 ඡේදවලට කඩන්නේ. විනාඩි 45 පීරියඩ් එකක් කියලා කියන්නේ. ඒ වගේ එකයි කාල විතර වෙනකම් ඉතේ 8මාර අඩට පටන් ගන්නම පාසල් පවත්වනවා. ඒකත් දැන් ප්‍රශ්නයක්. ඔළුව දුවනවා වැඩි හිමි වැඩක් නැති දේවල්. හැබැයි ඒකමික් වෙනවා නම් වත්පත් කලාවේදී ජනමාධ්‍ය කරුවෙක් අවියෙක් කතා කරුවෙක් ග්‍රන්ථකරුවරයෙක් වෙනවා නම් උදේට අවධානය තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. සතිමත් බව. මයින්ඩ්ෆුල්නස් කියන්නේ. ඒ කියන්නේ හිත එකක එතනම තියාගන්නවා. එක බිඳ වැටෙන්න දෙන්න බෑ. හිත බිඳ වැටෙනවා. හිත ගැන කියනවානේ ධම්මපදේ දූරංගමං ඒකතරං අසරීර ගුහාසය කියලා ගාථාව. මధుවා මඤ්ඤති බාලු කියලා ගාථාවක තියෙනවා. වදුරෙක් වගේ. දූරංගමං ඒකතරං කියන්නේ දුර ගමන් යයි ආපෝ වෙනවා. මේ මබයක් පමණ වූ ගුහාවක් වගේ සිරුර ආශ්‍රය කරගෙන හිත හරියට වදුරෙක් වගේ. හිත හරියට කුළුවරෙක් වගේ. හිත හරියට අස්සෙක් වගේ. ටිබෙට් ජාතික කියමනක් තිබෙනවා. හිත මේ අස්සයා පිට යන කෙනා අසරුවා හුස්ම කියලා. හිත පාලනය කරන්නේ අසරුවා හුස්මෙන්. ටිබෙට් කියනවා. ඉන්දි කට්ටිය මේ ඉන්දියානු අය දෙමළ ජනයාගේ වන්දනාමානයට භාවිත වුණු පාත්‍ර වුණු ගණදෙයියෝ ඉන්නවනේ. ගණදෙයියෝ ඉන්නේ මූෂික වාහන ආරූඪ. මූෂික කියන්නේ මීයා. මීයාගේ උඩේ ඉන්නේ මීයා කියන්නේ චංචල සතෙක්. චංචල වූ හිත දමනය කරන්නේ ගණදෙයියෝ කියලා තමයි සංකල්පයේ. මේවා සංකේත. එතකොට උගක් දේවල් කියවනවා නම් කියවනවා නම් අත්තර සංග්‍රහ කියවනවා නම් සාකච්ඡා කරනවා නම්
හොඳ ලේඛකයෙක් වෙන්න පුළුවන්. හොඳ කර්තෘ කෙනෙක් වෙන්න පුළුවන්. එතරම්දී නිවැරදි භාෂාව භාවිත කිරීම ඉගෙන ගන්න ඕනේ දෙයක්. මේ භාෂාව භාවිත කරනකොට අපේ සිංහල භාෂාවේ තිබෙනවා ලියන ක්‍රමයයි කියන ක්‍රමයයි කියලා දෙකක්. ලියන භාෂායි කියන භාෂායි. ඒකට කියනවා භාෂාවේ ද්විරූපීතාව. ද්විරූපීතාව. ද්විරූපී කියන්නේ දෙකයි. ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ language diagnosia. diagnosia මේ කියන්නේ කේන්ද්‍ර ධර්මදාස මහත්මයා හොඳ විශිෂ්ට ලිපි ලියලා තියෙන භාෂාවේ විරූපීතාව ගැන. එතකොට diagnosia කියලා තමයි කියන්නේ. මේ දෙක මිශ්‍ර කරන්නත් එපා. දැන් ප්‍රවෘත්ති පත්‍රයක් ප්‍රවෘත්ති වාර්තා කරනකොට අපි සාමාන්‍ය ව්‍යක්ත ව්‍යාකරණානුකූල භාෂා රටාවක් තමයි භාවිත කරන්නේ. නමුත් රේඩියෝ වල කතා කරනකොට ටෙලිවිෂන් වල කතා කරනකොට අපි කතා කරන භාෂාවෙන් කතා කරනවා. එහෙත් ප්‍රවෘත්ති විශේෂ වාර්තා ඉදිරිපත් කරනකොට ඔය කියන්නේ හිතපන් බ්‍රේකින් නිවුස් කියලා ගන්න. ඒ ඉංග්‍රීසියෙන් දානවනේ බ්‍රේකින් නිවුස් කියලා. ඒකට විශේෂ ප්‍රවෘත්ති විකාශයේදී ඒවා කියන්නේ ව්‍යාකරණානුකූල භාෂාවෙන්. මේ දෙක මිශ්‍ර කරන්න එපා. නිර්මාණශීලී දේවල් වලදී කෙටි කතා, නවකතා ඒවා ඒ වගේ සාහිත්‍යමය අංගවලදී මිශ්‍ර කරන්න කමන්නේ. ඒවත් වමනාවෙන් මේ කරන්න එපා. ඒක වැරද්දක් වෙනවා. හේතුවක් ඇතුව කරන්න. හේතුවක් ඇතුව තමයි විශ්ල කරන්න ඕනේ. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ භාෂාවේ උක්ත ආඛ්‍යාන. ක්‍රියාපදේන ආඛ්‍යාන කියන්නේ ඒවට තියෙන විශේෂණ. නාම විශේෂණ, ක්‍රියා විශේෂණ. කර්මය මැද්දේ තියෙන. ඒ කියන පදේ. එතකොට කර්මකාරක කර්තෘ වර්ග කියලා දෙකක්. අතීත වර්තමාන අනාගත කියලා කාලාන්තරයක්. භාෂාවක වචන වෙනස් වෙනවා. අලුත් වචන එකතු වෙනවා, තියෙන වචන හැදිලත් යනවා. වෙන භාෂාවල වචනත් තවත් භාෂාවලට එකතු වෙනවා. අපි කියනවා තත් භව තත් සමගි. අපේ භාෂාවේ සිංහල භාෂාවේ දෙමළ වචන තියෙනවා. පෘතුගීසි ලන්දේසි වචන තියෙනවා. සංස්කෘත වචන තියෙනවා. පාලි වචන තියෙනවා. ප්‍රංශ වචන තියෙනවා. එතකොට අප්‍රිකානු වචන තියෙනවා. ආගම කියන්න පුළුවන් ප්‍රංශ වචන මොනවද තියෙන්නේ? ප්‍රංශ වචන ප්‍රංශ වචන දෙකක් කියන්න බලන්න අපේ භාෂාවට එකතු වෙලා තියෙනවා. ඉන්දියානු මහත්මයා entrepreneurship විෂයක් තියෙනවා ව්‍යවසායිකත්වයේ විශේෂකෝනේ entrepreneurship කියන තමයි શબ્ද කරන්නේ. බුෆේ කියලා වචනයක්. බුෆේ මඟුල් ගෙවල් වල හොටල් වල මේ කෑමක් දීලා බෙදාගෙන ඕච්චි යනකොට සමහර අය ඔකට කියේ බෆට් එක කියලා. බෆට් නෙමෙයි බුෆේ. ප්‍රංශ වචන. අපේ වචන ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ ගිහිල්ලා තියෙන අයියෝ කියන වචන ගිහිල්ලා තියෙනවා. ඇනකොඩ්ඩා කියලා තියෙන හෙන මදයා කියන වචන තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒකට රෝගී කියන භාෂාවල වචන මේ භාෂාවට එනවා. මේ භාෂාවල වචන රෝගීට යනවා. මේ භාෂාව ඉගෙන ගන්න එක අතිශය වැදගත්. ඒවා ඉගෙන ගන්න ඕන තරම් ශබ්දකෝෂ තිබෙනවා. ඒ වගේම ඕන තරම් තිබෙනවා මේ විශ්වකෝෂ. දෙසෝරස් කියලා පොත් තියෙනවා. අපේ සිංහල භාෂාවේ තියෙනවා මේවා මේ රුවන් මල පියුම් මල කියන නිගණ්ඩු පොත්. දෙසෝරස් කියන්නේ ජනමාධ්‍යකත්වයක් වෙනවා නම් කවි ලේඛකයෙක් වෙනවා නම් එක වචනයකට වඩා වැඩි වචන සංඛ්‍යාවක් ඉගෙන ගන්න උත්සාහ කරනවා. දවසකට වචන 10ක් 15ක් ඉගෙනගෙන ලියා ගන්න පොත. අපි කියන ඉංග්‍රීසියෙන් common place book එකක් හදාගන්න. දින පොතක් වගේ. හැමදාම අලුත් වචන ඉගෙන ගන්න. දැන් ගැහණියේ කියන වචනය ගත්තොත් සංකල්පයක්, concept එකක්, සිද්ධාන්තයක් නෙවෙයි.
මට කාලවමත් සේනාචාර්යතුමා දන්නවත් දරුවා එහැටි කාන්තාව කියන්න වචන තියෙනවද සිංහල භාෂාවේ 94ක් මම දැනන් ඉන්නේ වචන ඕනනම් 10ක් විතර. ඒකට උගා වචන දැනගත්තම අස්සන නිර්මාණ කරනවා. රූපක උපමාව විශේෂණ වචන. ඒවයින් මතු කරන්න පුළුවන් භාවිතයන් හැඟීම් ප්‍රඥා නොයේ විදිහට යනමාද්‍ය වේදියේ වා පාවිච්චි කරන්න පුළුවන් අංශ තියෙනවා. ඒකි වෙලාවක් ඇතුළත ඒක ඔක්කොම කියන්නේ නෑ. සුමිත් මහත්තයා මට දුන්න වෙලාව දැන් ඇති. එයා ඉන්නවනේ දැන් ඒ මහත්තයා කතා කරා. මොනවද ප්‍රශ්න තියෙනවා පත්තර වැහිගෙන ඉඳගෙන පොල්කාටින පත්තරයක් ආයෙත් වැහුණා. ඊළඟට ගොඩක් වෙලා ඉදිරියට තියෙන පත්තර උත්තර විශ්වවිද්‍යාලයේ ආපුව වගේ තියෙනවා. ඒ වගේම මේ අනාගතයේ පත්තර කලාව මේ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා මොකද අභියෝගයක් තියෙනවා. හැදිලිවම ඒ රෝගී විද්‍යාඥයෝ එහෙම කියනවා පත්තර නැති වෙන එකක් නැහැ. නමුත් කයින් සංග්‍රහවල නිවුස්පීක් ඒෂියාවේ වගේ සංග්‍රහවල උනාට ඔන්ලයින් ඇවිල්ලා තියෙනවා. දැන් රීඩර්ස් ඩයිජෙස්ට් කියන සංග්‍රහව තාමත් අත්විඳලා එනවා. අයින් සංග්‍රහවල කියනවා. නිවුස්වීක් ඒෂියාවේ ඉන්දියාවේ නම් ෆ්‍රන්ට්ලයින් ඉලස්ට්‍රේටඩ් වීඩියෝ ඔෆ් ඉන්දියා වගේ සංග්‍රහ ඒවා ගන්න ඉන්දියාවේ කඩදාසි මිල අඩුයි නිසා අත්ගහන ඒවා පත්තරයක් සංග්‍රහව ඊටම සුළු මුදලකට ගන්න පුළුවන්. බුදුත් එහෙමනේ. අපේ රටේ පොතක් ගන්න ගියාම දැන් වාක් වල 800 900 1000 එහෙම ඔය ප්‍රශ්නේ තියෙනවා. අපේ ආර්ථික ශක්තිය ප්‍රය ශක්තිය අපේ අඩුයි. පත්තරයක් රුපියල් 200 වෙනවා 180ක්. ඒ අභියෝගේ තියෙනවා. නමුත් අපි හිතනවා දැම්මම එකපාරට විනාශ වෙලා යන එකක් නෑ. අත්තර ඕනේ වෙනවා. මට කියන අනාගත වාක්‍යයක් කියනවා මට තේරෙන්නේ දායාගේ මහාචාර්යතුමා දැන් ඔබතුමාගේ පියා මට හෙලෙක් මම හිතන්නේ. හෙල කවුලේ කියන්නේ එනෝලී කියලා. ඔව්. ඒකවල ඒ වකවානුවේ හෙලහවුල ওই භාෂාව ගැන උනන්දු වුණානේ. හැබැයි ওই தত্ত্বය 80 දශකයේදී වෙනසකට වාසය වෙනවා. මහාචාර්ය මගේ ගුරුතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ එතුමා මහාචාර්ය ජේ.බී. දිසානායක භාෂාව රටාවක් භාෂාව රීති වලින් වහන්න බෑ කියලා. දැන් ඉතින්දී මට මතකයි 80 දශකයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාජ්‍ය අමාත්‍යාංශයේ කොට ආනන්ද ස්කාරිස්ගේ ඒකේ හිටපු ලේකම් සරත් අමුගම මම බලාපොරොත්තු වෙන සමර්ථ කරමුමාකට ගෙන්නන්නේ. ඉතින් එතුමා ලියන භාෂාව නෙමෙයි වාචික භාෂාව යොදාගෙන රටේ සංවර්ධනය අරගෙන ගියා මිනිසුන්ට ආත්මගත කරන්න. දේශීය සකරා. අන්න ඒ වගේ භාෂාව 80 දශකයේදී වාචික සංනිවේදනය මතු වුණා. විජේතුංග හිටියේ එතකොට එඩිටර් ගාමිණී විජේතුංග. ගාමිණී විජේතුංග ලොකු කාර්යභාරයක් කරා. මට මතකයි මම එතකොට නුගේගොඩ මිහිඳුදහම පාසලේ ප්‍රධානාචාර්ය පත්‍ර කලාව කරන අපිට ඒ කාලේ පත්‍ර කාලේ තිබුණා සිවිල් බලයක් තියෙනවානේ. ඉතින් අඩු වයසේ ප්‍රධානාචාර්යවරු උපාධි දාර්ණිය ආවා මාව හැම්බෙන්න. හැබැයි උගන්වන්නයි ආවේ. මහාචාර්ය සුනිල් ආරත්නගේ තමයි චිත්‍රපටිය
සංවාදයේ ලංකාවේ ඇති කරේ. ඒ පන්සිල් කලා කේන්ද්‍රේ ලාලිත් පල්ලේගම්බොඩ ඔය වගේ ඉන්දියා අපි කණ්ඩායම සිරිපුවයි චිත්‍රපටිය. ඉතින් පස්සේ නෙතුමාලගේ කණ්ඩායම පටන් ගත්තා WD අමරදේවගේ ඉඳන් තුද්ද ඔබතුමාගේ පියා මම හෙළ කතාව නිසා පියාගේ තියෙන නැඹුරුව එව නැත්තම් ඒ ලැබියාවත් එක්ක ඔබතුමා හෙළාවුලේ සමාජිකත්වය ඉන්නවද එහෙම නැත්තම් හෙළාවුල මතවාදයේද එරෙහිවද යන්නේ එරෙහිව නැහැ හෙළාවුල දැන් ආයියා ඉන්නේ ශ්‍රී ලාංකාවේ වත්ත භාෂාවකට දානවා හරිනි භාෂාව අලුත් භාෂාව පොත්පත් මම හෙළාවුලේ සමාජිකයෙක් නෙවෙයි හැබැයි අනිසින උගුරුවැණි අන්තර්ගේ කුමාරතුංග මොනිදාස අලිසේන් මහබුදු මේ අන්තර්ගේ ඒකන විවද දිසානායක ආගිගීත කියෝලා උතුම රසාස්වාදයක් ලබපු කෙනෙක් ළඟන කෙනෙක් අදට සර්දාර් වරත්නාවලිය ඇතුළු කියවන්න ඕනේ. ඒ පැරණි පොත් ඒ වගේම නූතන සාහිත්‍යයක් කියවන්න. මම දන්නවා භාෂාව කියන එක වෙනස් වෙන දෙයක්. අලුත් දේවල් අලුත් වචන එකතු වෙනවා. තීන වචන මැරිලා. ඒ නිසා මෙතන ඉන්න පරම්පරාව ලියනවා පත්තරවලට භාෂා උත්පත්ති කියවලේ බෞද්ධ භාවය ලබන්න ඕනේ කියන කාරණේ තමයි. සම්මත රීතියකට මෙයා ඉන්නේ කොටු කරලා සීමා වෙන්න බෑ. මහාචාර්ය ජේ.පී.සා නායකගේ මතයක යනවා රටා සමුදායක් කියලා කියන්නේ. ඔව්. එතුමන්ට අසදීපෙක් ඉන්නේ. මේ සන්තෝෂයි. දැන් අර ඔබතුමා කිව්ව කාරණේට තිස්සා බේසේකර මහත්තයලා OCIC එක රුසියන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඇමරිකන් සෙන්ටර් එක බ්‍රිටිෂ් කවුන්සිල් එක ඒවයින් තිබුණානේ ඉස්සර චිත්‍රපටි වෙනවා ජර්මනි සංස්කෘතික මධ්‍යස්ථාන කියලා ඒවයින් තිබුණා ශ්‍රේෂ්ඨ සංවිධාන පිටරට පුරුෂ අමුදාව සාන්ත ජෝඩ් ගිලන්රත්න සෞඛ්‍ය දාන පාලදක්ෂය ඒවට කරුණ පිරිස් ගොනු වුණානේ ඒවයින් එක මට්ටමේ අය මතුවෙලා විවිධ කලාත්මක කියන්නේ ඒව ඔක්කොම මතක් කරගෙන සංස්කෘතික විසරණයක් වෙලා තියෙනවා. ඔව් ස්තුතියි කියලා දෙනවා. Ada apa orang yang proses itu? Ya, kalau sebenarnya itu apa namanya? Apa India awal, apa kita cari India awal, apa Lanka waktu itu cuma bukan bedima. Jika bedima kiannya, sama tu namaste kau ambaran, ayu kiannya, itu lagi Hindi dena baca lah, ada mana ada? Kan single awalnya හැරෙනවා මම හිතන්නේ මුගක් මේ ඒ කාලින ඔබතුමා ඒක දකින්න කොහොමද ඉන්දියාවේ අපේ තිබ සම්බන්ධ කියන බුදු ඒ කියන්නේ බුදුන් වහන්සේගේ කාලේ ඉඳලානේ එන සිංහල යම් සිංහල මත වෙනවා අර නමස්තේ කියන එක බලන්නකො මහාචාර්යතුමා ඒක ගැන පොඩ්ඩක් මට පොඩි විවරණයක් ඉන්දුවාරාතන් වහන්සේගේ වැඩම කිරීමෙන් පස්සේ බ්‍රාහ්මී අක්ෂර අපිට ලැබුණා කියලා කියනවා. උන්වහන්සේ මුසුන් දිනයක වැඩම කළා. ඊට පස්සේ මේ අනුරාධපුරයට අඩම්මගෙන ගියා. දවස් 28 කට ආපහු මීන්තරයට වඩිනවා. ඒකෝ ඒවම රජුකෝ ඉන්න තනකුත් නැහැ මේ අස්වසන්න කී. වහාම ඇවිල්ලා දේවානන්ද තීර්ථ රජුෝ ඊට පස්සේ මේ ගුහාවල් පිළිසකර කරලා දෙනවා 68. මේවට අංක යොදනවා. ඒ ගුහා සුද්ධ කරලා හදලා දුන්නා කියන අමුයි අංකයි කොටනකොට අපිට නැහැ අකුරු. ඉලක්ක ඒකට බ්‍රාහ්මී අක්ෂර වලින් එක්කුවා කියලා තමයි කියන්නේ. ඒකට මේ පුංචි දුරදකුණාට කතා කරන භාෂාව තිබුණානේ. ලියන්න භාෂාව බ්‍රාහ්මී අක්ෂර ඇවිල්ලා ඒක දියුණු වුණා. එතකොට එකමාදයක් තියෙනවා ඔරිස්සාව. ඔරිස්කාව කියන්නේ ලාට රට කාලිංග දේශය. ඒ පැත්තේ අපිට ආවද කියලා සිංහල භාෂාවේ මූලික වචන. ඒ භාෂාවේ තියෙන සිංහල වචන. ඒකට විජය රතුගේ පැමිණි. ඊළඟට වංග දේශයේ භාෂාවේ සමහර වචන. ඒකට ඉන්දියාවේ බලපෑමක් තියෙන අපේ අකුරු රවුම් මේ
පල්ල වකුරු සම්ප්‍රදායන කියලා කියන අපේ ඉරිකෑලි ඒ කියන්නේ පරිවිදාන මහත්තයා වා අධ්‍යයන කරන ටීහි ගෙඩිය ආරච්චි ටීහි ප්‍රනාන්දු මේවා කියවනෝ නම් වා යෝජන ගන්න පුළුවන් අපේ භාෂා සකස් වෙලා ආපු හැටි. පාලි වචන පාලි කියන්නේ බුද්ධ දේශනාව කියන්නේ මගධ දේශී මගධ කියන්නේ ප්‍රාදේශීය භාෂාවක්. පාලි කියන්නේ ටෙක්ස්ට් කියන අදහස. පෙළ කියන්නේ ඒකට සංස්කෘත වමුණන්ගේ භාෂාව. මහායාන බුද්ධ ධර්මයේ ලියවිලා තියෙන සංස්කෘතයෙන් වේද පොත් ලියවිලා තියෙන සංස්කෘත. මේවත් අපේ රටේ එනවා. ඒකට භාෂා කී ප්‍රාකෘත භාෂාවක් දෙනවා. හැබැයි ඒ අතරින් මේ සිංහල කියන භාෂාව වෙනම මතුවලා එනවා. සිංහල භාෂාව කතා කරන භාෂාව වෙනම තියෙනවා. ලියන භාෂාව තව තියෙනවා. බස් අහපු ප්‍රශ්න. ඒ වෙන රටවල වචන අපිට විසරණය වෙලා එනවා කියලා. මේ රටේ වචන වෙන රටවල් වලට සම්පර්ක විසරණය වෙලා එනවා. හරිම ලස්සනයි මේව අධ්‍යයනය කරනවා. ඕනස්තුතියි.